දශක කැලුනේ ඉතින් කොහොමද? එහෙනම් අද දවසේ අපි කතා කරනවා මේ ඕස්ට්‍රේලියානු කොටස් වලින් පිළි තියෙන සුපිරි ආයතනයක් ගැන. මේ ආයතනයේ නම තමයි Pro Medicus. එහෙම නැත්නම් PME කියලා අපි හඳුන්වනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ Comsec කියන මේ account එක හදාගත්තට පස්සේ එහෙම නැත්නම් Comsec කියන software එකේ ඔයාලට පුළුවන් ඔයා කැමති ආයතනය මෙන්න මේ විදිහට මම මේක කලින් වීඩියෝ එකේ කිව්වා මේව සර්ච් කරලා PME තමයි Pro Medicus ආයතනයේ symbol එක. ඒගොල්ලෝ trade වෙන්නේ කොටස් වලින් පෙළේ. මෙන්න මෙතන ගිහලා explore stock story කියන එක click කරන්න. මෙතනදී පුළුවන් ඕනම කොටසක fundamentally කොච්චර strong ද කියලා බලා ගන්න. ඉතින් fundamentally strong ද කියලා බලන්න විශේෂයෙන්ම මෙන්න මේ net profit margin එකේ. net profit margin එක සාමාන්‍යයෙන් 20%කට වඩා වගේ වැඩි නම් හොඳම ආයතනයක්. ඒ කියන්නේ ඔයාලගේ profit එකෙන් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මේ ආයතනයේ ලබන profit එක මේ ආදායමෙන් 20%ක්ම profit කියලා කිව්ව. ඒ කියන්නේ 20%ක් කියන්නේ හොඳ ආයකක්. මේකේ 54%ක්. කියන්නේ මේගොල්ලෝ ලබන revenue එකෙන් 54%ක්ම profit. ඒ කියන්නේ භාගයට භාගයක් profit කරන ආයතනයක්. හරි. මේ කොටසක මිල අද දවසේ අවසානයේදී $159.63යි. හැබැයි මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන තියෙන මේ සැකය බය හින්දා මේ අවුරුද්ද ඇතුළත 143ක් මේ ආයතනයේ කඩා වැටුණා. හැබැයි මේ ආයතනයේ දැන් හොඳම තැනක තියෙනවා. මේ ආයතනයේ මේ දැන් මේ වලපෙනදී මේ consensus එක ඇවිල්ලා strong buy එකක් තියෙන. ඒ කියන්නේ මේක දැන් හැම ඇනලිස්ට්ම කියනවා ගණ්ඩ කියලා. හරි. ඉතින් මම ලොකුවට මේ ගැන කතා කරන්නේ මේගොල්ලෝ ලාභාංශයක් ගෙවනවා 732ක් ගෙවුවා මේ අවුරුද්දේ. ඒ කියන්නේ එක කොටසකට 732ක්, ගිය අවුරුද්දේ එක කොටසකට ඕස්ට්‍රේලියානු ඩොලර් 755ක් ගෙවලා තියෙනවා. මේගොල්ලෝ මේ බලන්න මේගොල්ලෝගේ ප්‍රොෆිටබල් ද 2021 ඉඳන් මේ net profit එක $30 මිලියන 30යි 2021 දී 22 දී 44යි 23 දී 60යි 24 දී 82යි 25 දී $105 මිලියන 115ක් වෙලා දෙනවා. ඒ කියන්නේ සුපිරිම ආයතනයක්. Is PME growing? Yes, 5-year growth rate එක මේ තියෙන්නේ. හරි. ඊළඟට debt, how much debt does PME have? PME has a limited amount of debt with debt equity ratio is 9, suggesting balanced capital structure. Additionally, the current ratio of healthy liquidity position. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ණය පිළිබඳව ලොකුට බය වෙන දෙයක් නැහැ. හරි. ඉතින් මේගොල්ලෝ strong buy එකක ඉන්නවා. අපි ටක් ගාලා යම් මෙයාගේ මේ daily මේ අපි කියනවා chart එකට. හරි. මම මේ PME ආයතනයේ trading view එකේ බලලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙයාලා අන්තිමට කඩාගෙන වැටුණේ 2026 පෙබරවාරි 16 මේක ඩොලර් ගියා සාමාන්‍යයෙන් ඩොලර් 108කට ගියා 108කට ගිහිල්ලා ඔන්න දැන් අද 161ක් වෙලා තියෙනවා. ඉතින් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් මෙතන ඉඳන් හරි 55ක වැඩිවීමක් වෙලා තියෙනවා. හැබැයි ඉතාමත්ම ඒ කියන්නේ තාම මේකේ ට්‍රෙන්ඩ් එක පටන් ගත්තා විතරයි. හරි. PME ආයතන ගැන මම හැමදාම කතා කරා. මේක ළඟදිම යන්න පුළුවන් ඩොලර් 181කට. මොකද daily 200 moving average එක තියෙන 180. ඒ වගේම මෙතන තියෙන fair value gap එකක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ මාසේ ඉවර වෙනකොට ජූනි මාසේ ජූලයි වෙනකොට මේක ඩොලර් 180ට යයි කියලා. සමහරවිට මේ පල්ලයට ඇවිල්ලා 150ට වගේ ගිහිලා ආපහු යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතන මේ fair value gap එකක් තියෙන මෙන්න මේ විදිහට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම මගේ අනිත් chart එකෙන් මට කියන්න පුළුවන් මේ වෙනකොට මේ 157 ට උඩින් තමයි ක්ලෝස් කරන්න ඕනේ. මොකද මැජික් නම්බර්ස් කියලා අපි කියනවා. මේ මැජික් නම්බර් එකක් පව කරාට පස්සේ ඊළඟට තියෙන 183. ඉතින් ඕගොල්ලෝගේ ප්‍රවුඩ් පෝර්ට්ෆෝලියෝ එකට ඇඩ් කර ගන්නවා නම් PME කියන්නේ ඉතාමත්ම ප්‍රොෆිටබල් ආයතනයක්. මම දැන් මාස 3ක් විතර තිස්සේ මගේ channel එකේ මගේ Facebook page එකේ මේ ගැන කතා කරා. ඉතින් ඔයාලට ඔන්න මම PME ගැන පොඩි විස්තරයක් කරන් ආවා. මේක රිට්‍රේස්මන්ට් එකකට ගියොත් ඩොලර් 150ට 149ට ගියොත් අනිවාර්යයෙන්ම මේක ගන්න. ඒ වගේම ඩොලර් කොස්ට් ඇවරේජ් එකක් කරන්න. ඒ කියන්නේ මේ වගේ ආයතන සතියකට ඩොලර් 500ක් වගේ දාලා බලන් ඉන්න පුළුවන් ආයතන අවුරුදු 2-3ක් යනකම්. ඒක වගේ අවුරුදු 2-3ක් යනකොට මේකේ තව ඒ කියන්නේ අවුරුදු 2-3ක් යන්න ඕනෙත් නැහැ. එන අවුරුදු වෙද්දි මේක ඩොලර් 215ට යයි කියලා තමයි මම හිතන්නේ. හරි අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙන්නේ මගේ Moomoo account එක. මේක වෙන Moomoo account එකෙන් මෙතන පුළුවන් ඔයගොල්ලන්ට ගොඩාක් research කරන්න. මේකේ මේ PME එකේ financials වලට ගිහිල්ලා ගොඩාක් මේකේ valuations එකත් ඔයාලට අරන් බලන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ current valuation එක මේක 12 months forecast එක මේගොල්ලෝ 181 245 යන්න පුළුවන්. low ගියොත් ඩොලර් 54කට යන්න පුළුවන්. හැබැයි එහෙම යන්නේ නැහැ. මෙතන consensus rating එකේ තියෙන strong buy කියලා 60 දෙනෙක් කියනවා. sell කියලා කියන්නේ 6යි. underperform කියන්නේ 0.0යි. 60%ක්ම කියනවා
මේක බයි කරන්න කියලා හරි මෙතර මේ තියෙන මෝනිින් ස්ටා ෑවලියක සේක ඒගොල කියෙන 54යි කියලා ඒක එච්චර ඇයි කියල මේගුලු කියන නමුත් ඒක ගණන්ගන දෙයක් නෙවෙයි මොකද මේගොල්ලන්ගේ හොඳටම හොඳ කොන්ට්‍රක්ස් ටිකක්කාව ගිය සතිය පුරාටම හරි ඊළඟට මේ ෂෙයා හෝල්ඩර් කියන එකට ගියට පස්සේ මෙතන පේනවා 123ක් සෑම් හර්පිට් කියන කෙනා ඕන් කරන ඇන්තනි හෝල් මේගොල්ලෝ ඩිරෙක්ටර්ස්ලා ඕස්ට්‍රේලියන් සුපර් එකෙන් 105යි එතකොට වල වෙන 140ක්ම ඇන්තනි හෝල් සහ සෑම් හර්පිට් තමයි මේගොල්ලන්ගේ හෝල් කරන එක ලොකුම කොටස්කාරව දෙන්නෙක් ඉන්නවා හරි ඊළඟට බ්ලැක් රොක් ආයතන 102ක් ඕස්ට්‍රේලියන් සුපර් එක 105ක් ස්ටේට් ස්ට්‍රීට් ග්ලෝබල් ඇඩ්වයිසර්ස් 105ක් මේගොල්ලෝ මේක මේ ඕන් කරනවා ඉතින් සුපිරිම කොටසක් තමයි PME කියන්නේ ඉතින් ඔයගොල්ලෝ PME ආයතනයේ අරගෙන ඉන්වෙස්ට් කරනවා නම් මේක තමයි හොඳම වෙලාව ඉන්වෙස්ට් කරන්න. හරි එහෙනම් තවත් කොටසකින් අපි හම්බෙමු ඕස්ට්‍රේලියානු කොටස් වලට පෙළේ ආයතන ගැන මේ කරන වීඩියෝ මාලාවේ.